තියාගෙන 10න් පල්ලෙහාට මේ කන්නඩි දෙක දාගෙන එන්න කියලා. මේ මෙහෙම කන්නඩි දෙක දෙමින් බලන්න කියලා. කාටද දාතර කියන්නේ මටද? යාට කියලා ඉන්නන්ට. අත බල්ලද කි? ගාන කීයද? සංජෝඥා මාත්‍යා කරන හැම දෙයක්ම හොඳ වෙනවා. හොඳ වෙන්න ඕනම් පොඩි එනවා එක දෙන්න. වතුර නාන්න විද්දන හැලේ හැලේ. වතුර බොතන. ඔය වතුර බොතන. කො මේක දවසට 5 පාරක් විතර බොන්න. බොහොම ස්තුතියි. කීයද ගාන? සල්ලි ඕන්නා. සල්ලි ඕනේ නැද්ද? ඕක බොන්නේ ඕක තිබ්බාර මේවකට. මොනවාද? සුප් කට. ඉතින් බොන්නේ නැද්ද? බොන්නේ එපා ඕක සුප් කට තිබ්බා. දීලා දාන්න. සුප් කට තියෙන්නේ. හැබැයි දැන් හොදගෙන තියෙන්නේ. බීවර කමක් නැහැ නේ. මේ අද නම් දෙන්න බෝතල. බඩේ ඇයිද? වතුර ඕනේ. බඩේ ඇයිද? නැහැ. වතුරක් දෙන්නේ බෑ. නෑ මම මේක බීලා බඩේ ඇයිද? බඩ ගියෝ? දැන් නෝනට කියන්නයි මට ඉන්නේ. ඊළඟට ගෑම තියෙනවා. කොනවිදියට රෝනි. අත බලලා කියන්නකෝ. අතයි මුණයි බලලා කකුල ඕනේ. අත විතරේ මට පුළුවන් එකයි කරන්න පුළුවන් අත බලන්න යන්නට. දරුවෝ කීදෙනෙක් ඉන්නවද මට? දරුවෝ හම්බෙම නෝනද 5 දෙනෙක් විතර හම්බෙනවා. දැන් කීදෙනෙක් ඉන්නවද? දැන් ඉන්නේ 3 දෙනායි. ඊළඟට 5 දෙනෙක් හම්බෙනවා. ඒ අර ලොකු වෙලා හොඳ මහත්තුරු වෙලා හොඳ තිගෙනගෙන ලොකු රස්සාවක් කරලා සෛලිකාරය බවට පත් වෙනවා. මේ ආත්ම පින් කරනවා. ඊළඟ ආත්මේ හොඳ තැනක මේ විදිය තමයි ඉපදෙනවා. ඔව් පින් කළොත් එහෙම තමයි. ඔයාට බබෙක් බස් ළමයි පස්සෙන් හම්බෙන්න නම් මෙන්න මේකෙන් කටක් බොන්න. මේක නම් බලන්න. චුට්ටක් දාන්න. චුට්ට අප්පා දෙත්ත කරන්න. පොඩ හැරෙන්නේ. 6ක් විතර හම්බෙයි. ඕක බිව්වා. ඔව් දැන් නම් අතකට කරුයි මට කිසිලනේ. හරිනේ. මේ දැන් මේ ඔයාට දැන් මොනි ඉස්සරහට වෙන දේවල් පිටිපස්සට දෙන්නේ. ඉස්සරහට මොනවද ගෙවල් දොරවල් එහෙමත් හම්බෙන්නවද තව? නෝනාට හොඳ දෙයක් හම්බෙනවා. මහත්තයා තේරියටම හම්බෙනවා. දැන් මහත්තයා කොහෙද ඉන්නේ? මහත්තයා දැන් ඉන්නේ කිරිබත් ගොඩ. මහත්තයා වැඩ. එහෙනම් මට කාර් එකක් හම්බ වෙයි. කාර් එකක් නෝනට හම්බෙයි නැහැ. නේද? මාත්‍යාට එච්චර පඩියක් හම්බෙන්නේ නැහැ. මාත්‍යාට අඩුපාඩුවක් හම්බෙන්නේ. මට කාර් එකක් තමයි දැන් ඕනේ. කාර් එකක් හම්බෙන්නේ මෙයාට මොහොතේ පින්කාරවල ලගාන්න හම්බෙනවා. ජනාධිපති ජනාධිපති නම් වෙන්න ඕනේ. ඒක ඕනේ. අපිට ඕනේ. මොකද ජනාධිපති වෙනවට වැඩි හොඳයි. කොහෙන් බන් මුණ බන්? මෙනු එන්න බන් මුණ පොඩ්ඩක් පෙන්න. හරි. බොහොම ස්තුතියි.